අද අපි ජීවත් වෙන අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කඩයින් පසු කරන දරුවන් හා දෙමාපියන් නොනවතින තරගයක යෙදී සිටිනවා. අපි කාටත් මේ අධ්‍යාපන ක්‍රියාවලියෙන් මිදී පලා යන්න බෑ. ඔයාගේ අනාගතය වෙනුවෙන් මේ කඩයින් සියල්ල පසු කරන්න වෙනවා. ඔයාට අනාගතයේ රැකියාවක් කරනකොට අනිවාර්යෙන්ම ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් මත තමයි ඔයාගේ රැකියාව තීරණය වෙන්නේ. ඔයාගේ ජීවිත අරගලය කිරීමට අවශ්‍ය වැටුප ලැබෙන්නේ මෙන්න මේ අධ්‍යාපන කඩයිම් තුලින් ලැබෙන සුදුසුකම් මතම තමයි. ඉතින් දරුවන් වන ඔයාලගේ වගකීම වන්නේ සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු වල යෙදීම. මේ සඳහා දෙමාපියන්ගේ යුතුයකම වන්නේ ඒ සඳහා සුදුසු පසුබිම සකස් කර දීමයි. සාර්ථක ලෙස අධ්‍යාපනය හදාරන්නට බැරි වුණොත් ඔයාගේ මුළු ජීවිතේම අප්‍රසන්න වෙනවා. ඔයාගේ අඩු සුදුසුකම් රැකියාවක් සඳහා ප්‍රමාණවත් නොවුනහම ඔයාට මුළු ජීවිතේම වන්දි ගෙවන්නත් වෙනවා. ඔයා උසස් ප්‍රතිඵල අපේක්ෂාවෙන් අධ්‍යාපනය නියැලෙන්න. ඔයා ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්නම් වෙනවා. ඔයාට ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියන අදිෂ්ඨානය වාගාව තියෙනවා නම් ඔයාට කළ නොහැකි කිසිම දෙයක් නැහැ. මිනිස්සු වෙන අපිට ඔයාට යමක් කරන්න පුළුවන් කියලා විශ්වාසයි නම් ඔයාට ඒ දේ කරන්න පුළුවන්. මිනිසා මොන තරම් විශ්මිත දේ නිර්මාණය කළ තිනවද? ආසේ පියාසර කරන ගුවන් යානය, මුහුදු පතුලේ සබ්මරීනය, දුම්රිය, පරිගණකය, රොකට්ටුව, චන්ද්‍රිකා, දුරකථන, මෝටර් රථ, රූපවාහිනිය වගේ මොනතරම් විශ්මිතද මිනිසාගේ මනසේ නිර්මාණය වී තියෙනවද? සිතක පලිපැදියම් වූ අදහසක් නිර්මාණයක් ලෙස එළිදක්වන්න ඔවුන්ට මොනතරම් ආත්ම ශක්තියක් තියෙන්න ඇතිද? අද වෙනකොට මිනිස්සු විශ්මිත දේ සොයමින් නිර්මාණය කරනවා. ඒ ඔවුන්ගේ උත්සාහය නිසා, එයාලගේ අධිෂ්ඨානය නිසා. මෙවැනි දේ කරන මිනිස් පවුලේ සමාජිකයෙකු වුණ ඔයාලට විභාගයෙන් සමත් වෙන එක කොයිතරම් පහසු දෙයක්ද? ජීවිතේදී අපිට අවශ්‍ය දේවල් ලබා ගන්න එක පහසු දෙයක් නෙවෙයි. අපට අවශ්‍ය දේවල් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්න ඕන. ගොඩාක් අය දිනු වෙන්න කරන්න ඕනේ මොනවද කියලා දන්නවා. ඒත් ඒ සඳහා කිසිම දෙයක් කරන්නේ නැහැ. කිසිම දෙයක් කරන්නේ නැති කෙනාට ජීවිතේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වෙහෙස මහන්සියකින් තොරව ලබාගත හැකි එකම දේ දුප්පත්කම විතරමයි. දුප්පත්කම පසුතැවිල්ල පරාජය වෙනුවට ජයග්‍රහණය කරා පියමන් කරන්න හිත තුළ අදිෂ්ඨානය ඇති කරගන්න. කෙනෙකුගේ ධෛර්ය ප්‍රමාණය අනුව ජීවිතේ විකසිත වීම තීරණය වෙනවා. ඔයාට හොඳ සූදානමක් තියෙනවා නම් ඕනම විභාගයකට නොබියව මුහුණ දෙන්න පුළුවන්. මට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි අමාරුයි. අනෙක් විෂයන් ලේසි. පුංචි නංගිලා මල්ලිලා මෙහෙම කියනවා මට ඇහිලා තියෙනවා. සිංහල වලට වඩා විද්‍යාව අමාරු වෙන්නේ කොහොමද? ඒ ඔයා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඇතෑරිය නිසයි. ඒ විෂයන් අමාරුයි කියලා හිතන තාක්කල් ඔයාට ඔයාගේ ජයග්‍රහණය තියෙන දොරින්. ඒ විෂයන් වල මූලික දැනුම ඔයාට නැති තාක්කල් ඒ විෂය හොඳ ප්‍රතිඵලයක් ගන්න ඔයාට අමාරුයි. ඕනෑම විෂයක් ආරම්භයේ සිටම හොඳින් ග්‍රහණය කරගන්න. ඔයාට අවශ්‍ය වෙන කරුණු YouTube එකෙන්, ඒ වගේම ඔයාගේ ගුරුවරුන්ගෙන්, ඔයාගේ ආදරණීය දෙමාපියන්ගෙන් උනත් ඔයාට අහලා දැනගන්න පුළුවන්. කොතනකින් හරි පටන් ගන්න. ඔයා කරන දේවල් වලට මිසක ඔයාගේ හිතේ තියෙන දේවල් වලට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඔයා තවත් කෙනෙක්ව වාසනාව, දෛවය ගැන අන්ත විදියට විශ්වාස කරන්න එපා. ඔයයි ඔයාගේ ජීවිතේ දිනන්න යන ගමනේ තියෙන කඩයිම් විභාගවලට මුහුණ දෙන්න ඕනි. ඔයා ඒ සඳහා සියලුම ශක්තිය යොදන්න. ඔව්, මම විභාගයේ හොඳින් සමත් වෙනවා යන සිතුවිල්ල හිතේ තදින්ම තියාගන්න. අපි කොතනින්ද පටන් ගන්නෙ? ඒක ගොඩාක් ලේසි.
ඔයා පාඩම් කරන මේසේ ඉදිරියේ මම විභාගයේ ඉහළින්ම සමත් වෙනවා කියන වැකිය කොලයක ලියලා බිත්තිය අලවන්න. ඔයාට පේන තුරින් ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය වෙනකොට ඔයාගේ හිත විතරක් නෙවෙයි මුළු සිරුරම ධනාත්මක චින්තනයෙන් හැඩවස්වා ගන්න. එතකොට හදවතේ උපදින සිතුවිලි මොළය මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. සිරුරේ සෑම අංගයක්ම ධනාත්මක චින්තන ධාරාවලින් පුරව ගන්න. ඔයාගේ ඔළුව, ඇඟ, අත්, කකුල්, ඇඟිලි, හදවත, මොළය ආදී සෑම අංගයක්ම ධනාත්මක චින්තන ධාරාවෙන් පුරවා ගත්තම හදවතේ උපදින සිතුවිලි සියල්ලටම මොළය මගින් විධානයක් දුන්නම මුළු සිරුරම එම ධනාත්මක සිතවිල්ල ක්‍රියාවට නංවනවා. ක්‍රියාව වෙනුවෙන් නම්‍යශීලී වෙනවා. ඔයාට මම පුංචි අභ්‍යාසයක් දෙන්නම්. ඔයාට පුළුවන් නම් මේක දවස් ගානේ කරන්න පුළුවන්. ඒකේ ඔයා ලියන්න ඔයා කියන්නේ කවුද? ඔයා මොනවද කරන්නේ? මොනව බලාපොරොත්තුවෙන්ද ඉන්නේ? කාලය කොච්චරක් තියෙනවද? විභාගය වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔයාගේ ඉලක්කයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔයා කවුරු වෙන්නද පාඩම් කරන්නේ? ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? ඔයා ඒක දැන් හරියටම කරනවද? මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් සටහනක් දාගන්න. ඒක ඔයාට දවස ගානෙම ඔයාගේ තියෙන දුර්වලතා, ඒ වගේම ඔයාගේ දවස ගානේ වැඩි දියුණු වෙන ඔයාගේ හොඳ පුරුදු මේ දේවල් ඔයාට දවස ගානේ අප්ඩේට් එකක් ගන්න පුළුවන්. සමන් යෝජනා දවස ගානේ කියන්න පුරුදු වෙන්න. අඩුවෙන් කතා කරන්න, හිමින් කතා කරන්න, අරමුණු සිහි තබා ගන්න, ඒ අනුව කටයුතු කරන්න. ඔයාට මේ ඔක්කොම කරන්න පුළුවන්. ඔයා ජීවිතේ දිනන එක කාටවත් නවත්තන්න බෑ. ඔයාට පුළුවන් ඔයාගේ සියලුම විභාග, සියලුම කඩයින් විභාග ඉහළින්ම සමත් වෙන්න. ඔයා ජීවිතය දිනනවමයි. good luck. මාව subscribe කරපු හැම ආදරණීය හිතකටම ගොඩාක් ස්තුතියි. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.